සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් කයිස චෙස් ඇකඩමිය වෙතට ඔබව ආදරයෙන් පිළිගන්න ගමන් ඉතින් අම්මේ තාත්තේ කයිස චෙස් ඇකඩමිය විසින් කයිස චෙස් දරුවන් සඳහාම වෙන් වූ LMS එකේ account එකක් සාදා ගැනීම පිළිබඳ වූ ටියුටෝරියල් එකත් සමගයි ඔබ අප එක්ව සිටින්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු කොහොමද මේ account එක සකසා ගන්න කියලා බලන්න. ඉතින් මෙතෙන්දී සරලවම සිද්ධ වෙන සිද්ධිය තමයි මුලින්ම දෙමව්පියන්ට account එකක් සාදා ගන්නවා. ඒක through දෙමව්පියන් දරුවන්ට account එකක් සාදලා දෙනවා. ඉතින් මෙතෙන්දී දෙමව්පියන් ලෑස්ති කරගන්න ඕන දෙමව්පියන්ගේ WhatsApp නම්බර් එක, දරුවන්ට ලීචෙස් account එකක්, ඒ වගේම දරුවාගේ ඡායාරූපයක්. ඒ තුන විතරයි දැනට අපිට අවශ්‍ය වන්නේ. ඉතින් අපි කෙලින්ම යමු ටියුටෝරියල් එකට. මුලින්ම කරන්න ඕන දේ තමයි ඕගොල්ලන්ගේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඔයගොල්ලන්ට පුළුවන් Google Chrome, Edge, Safari, Firefox කැමති වෙබ් බ්‍රවුසර් එකක් මේ සඳහා පාවිච්චි කරන්න. මම ෂෙයා කරගන්නම් මගේ බ්‍රවුසර් එක. මුලින්ම වෙබ් බ්‍රවුසර් එකේ සර්ච් බාර් එකේ ඔයගොල්ලෝ kaisachess.org කියලා සර්ච් කරන්න. මේ ඔබට දැක් ගන්න පුළුවන් වෙන්නේ කයිස චෙස් ඇකඩමි එකේ මේන් ලෑන්ඩින් පේජ් එක, ප්‍රධාන වෙබ් පිටුව. ඉතින් මේ හරහා කයිස චෙස් ඇකඩමි එකේ දරුවන් සඳහා වූ සියලුම පහසුකම් කරා ළඟා විය හැකියි. ඉතින් දැනටමත් අපගේ ඇකඩමියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දෙමව්පියෙක් නම් ඔබට පුළුවන් parent sign in කියන ඔප්ෂන් එක හරහා ඔබගේ account එකට log වෙන්න. අත්‍යවශ්‍ය එකම දේ වෙන්නේ ඔබ කලින් account එක හදද්දි පාවිච්චි කරපු WhatsApp නම්බර් එක විතරයි. ඉතින් අපත් එක්ක සම්බන්ධ වෙන අලුත් දෙමව්පියෙක් එහෙමත් නැත්නම් අලුත් පුතෙක් දුවෙක් නම් ඔයා මුලින්ම ක්ලික් කරන්න ඕන join the academy කියන බටන් එක. ඉතින් මෙතෙන්දී ඔයගලන්ට account එකක් create කරගන්න පුළුවන්. මුලින්ම අපිට ඔයාගේ දෙමව්පියන්ගේ නම අවශ්‍ය වෙනවා. මම මෙන්න මේ විදියට ඊට පස්සුව මට අවශ්‍ය වෙනවා දෙමව්පියන්ගේ WhatsApp නම්බර් එක. ඉතින් අපි WhatsApp නම්බර් එක මේ විදිහට එන්ටර් කරගමු. මෙතෙන්දි විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි WhatsApp නම්බර් එක එන්ටර් කරද්දී බිංදුව මග හැරලා මගේ නම්බර් එක ගත්තොත් එම් 07 126 42 කියන WhatsApp නම්බර් එක මම බිංදුව අයින් කරලා තමයි මෙතෙන්ට එන්ටර් කරගන්නේ. ඒ කියන්නේ 7.126යි 42යි 52. ඊමේල් එකක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඊමේල් එකක් තියෙනවා නම් ඔබට ඒක ඇතුළත් කරගන්න පුළුවන්. නම සහ WhatsApp නම්බර් එක එන්ටර් කරගත්තට පස්සේ අපිට පුළුවන් create account කියන නම්බර් එක ක්ලික් කරන්න. හරි. ඉතින් සාර්ථකව ඔන්න අපි OTP එකක් සෙන්ඩ් කරගත්තා. මෙන්න මේ OTP එක එන්නේ ඔබ අර කලින් ඇතුළත් කරපු නම්බර් එකට. ඉතින් අපි WhatsApp එකට ගිහින් බලමු අපිට කෝඩ් එකක් ඇවිල්ලාද කියලා. ඉතින් WhatsApp එක ඕපන් කරගත්තට පස්සේ මට පේන්න තියෙනවා ඔව් මට කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා කයිස් චෙස් ඇකඩමි එකෙන් 933.063. මම මේක එන්ටර් කරගන්නවා. ඉන්පසුව මම verify and login කියන බටන් එක ක්ලික් කරනවා. හරි. එහෙමනම් හරිම පහසුවෙන් අපි සාදාගත්තා අපේ දෙමව්පියන්ගේ account එක. එච්චරයි දෙමව්පියන්ගේ account එක සාදා ගන්න තියෙන එකම ප්‍රයත්නය. ඉතින් මෙතෙන්දී දැන් අපි හදන්නේ දරුවාට account එකක්. ඉතින් මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයගලන්ට පෙන්නනවා පල්ලෙහායි add your first child කියලා බටන් එකක්. ඒක ඔබන්න.
මෙතෙන්දී ආයෙත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ උඩින් add child කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. හරි. මෙතෙන්දී ඔන්න අපිට අවශ්‍ය වෙනවා දරුවාගේ ඡායාරූපයක්. ඉතින් දරුවාගේ ඡායාරූපය දැනටමත් ඔයගොල්ලෝ සේව් කරගෙන ඉන්න ඕන. මෙතන click to upload කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට දරුවාගේ ඡායාරූපය ඇඩ් කරගන්න පුළුවන්. ඔන්න මම සාර්ථක ලෙස දරුවාගේ ඡායාරූපය ඇඩ් කරා. ඉන් පසුව අපිට දරුවාගේ නම එන්ටර් කරගන්න තියෙනවා. හරි මම දරුවාගේ නම ඇඩ් කරගත්තා. ඉන්පසුව ඔන්න මතක තියාගන්න පොඩි කාරණයක් තියෙනවා. මෙන්න මෙතෙන්දි මේ ස්ටුඩන්ට් යූසර්නේම් එක කියන්නේ LMS එකට දරුවාට ලොගින් වෙන්න අවශ්‍ය යූසර්නේම් එක. ඉතින් ඒක ඩිසයිඩ් කරන්න දෙමව්පියෝ. එහෙමත් නැත්නම් මේ account එක සාදගෙන පුද්ගලයා මෙතෙන්දි. ඉතින් අපිට පුළුවන් දරුවාට යූසර්නේම් එකක් අසයින් කරන්න. මම යූසර්නේම් එක විදිහට මෙන්න මෙහෙම දරුවාගේ නම සහ එයාගේ උපන් වර්ෂය ඇතුළත් කරගත්තා. ඇතුළත් කරගන්න පුළුවන් කැමති විදියකට දරුවාගේ නම සහ වාසගම කැමති විදියක්. හරි. ඊට පසුව මෙතන වැදගත්ම දේ තමයි මෙතෙන්දි කැපිටල් සිම්පල් පොඩ්ඩක් බලා ගන්න. ඔයා K අකුර එන්ටර් කරේ කැපිටල් විදියට නම් එහෙමනම් ඒක K අකුර කැපිටල් විදියටම ලොගින් වෙද්දිත් ඔයා එන්ටර් කරගන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. හරි. මම මගේ පාස්වර්ඩ් මම ඔක්කොම සිම්පල් වලින් තමයි එන්ටර් කරගෙන තියෙන්නේ. ඉතින් පුළුවන් නම් මෙන්න මේ යූසර් නේම් එක ඩයරි එක එහෙමත් නැත්නම් පොතක නැත්නම් මතක සිටින ස්ථානයක වෙනම තියාගන්න. ඊට අමතරව ආයෙත් මතක තියාගන්න කාරණයක් තියෙනවා. ඒ තමයි පාස්වර්ඩ් එක. ඔන්න මම පාස්වර්ඩ් එක එන්ටර් කරගත්තා. මම මේකත් ඒ යූසර් නේම් එක ගාවින්ම ලියලා තියාගන්නවා. මොකද අපිට මේක පසුවට අත්‍යවශ්‍ය වෙනවා දරුවට LMS එක හා සම්බන්ධ වේ. ඉතින් ෆිඩේ ID එක එන්ටර් කරන් තියෙනවා. මේක අත්‍යවශ්‍යම කාරණයක් නෙමෙයි. ඔබ දන්නවා නම් දරුවාගේ ෆිඩේ ID එක ඔබට පුළුවන් එන්ටර් කරන්න. ඊට අමතරව දරුවාගේ උපන් දිනය අපිට තියෙනවා එන්ටර් කරගන්න. ස්ත්‍රී පුරුෂ භාවය එන්ටර් කරගන්න තියෙනවා. ඉන්පසුව වැදගත්ම කාරණේ තමයි ලීචෙස් API key එක. එහෙමත් නැත්නම් lichess API key එක. මෙන්න මේ lichess API key එක ගන්න විදිය ගැන වෙනම ටියුටෝරියල් එකක් මම මෙතෙන්ට ඇඩ් කරලා තියෙනවා. හැබැයි ඔයාලට මේ වැඩේ කරගන්න එක මේ වීඩියෝ එක බලම්ම කරන එක පහසුයි කියලා හිතන හන්දා මම වෙනම lichess org එකට ගිහිල්ලා මම පෙන්නන්නම් කොහොමද මේ leeches API key එක එහෙම නැත්නම් lichess API key එක ගන්න කියලා. හරි අපි lichess එකට යමු. lichess එකේ මුලින්ම කරන්න ඕන දේ තමයි මෙන්න මෙහෙම lichess web version එකට යන්න දරුවාගේ account එකට sign in වෙලා. ඉතින් දැනටමත් මම account එකට sign in වෙලා තියෙන්නේ. ලයිචස් account එකක් දැනටමත් දරුවාට නැත්නම් ඔයාලට පුළුවන් අපේ ලයිචස් account එකක් සාදා ගන්න ආකාරය පිළිබඳව ටියුටෝරියල් එක බලලා ඒ account එක සාදාගෙන මෙතෙන්ට එන්න. ඉතින් මෙතනදී හරි පහසු දෙයක් තියෙන්නේ. මුලින්ම මෙන්න මේ profile එක උඩ ක්ලික් කරන්න. එතනින් පස්සේ එතන තියෙනවා preferences කියලා බටන් එකක්. ඒ preferences කියන බටන් එක ක්ලික් කරන්න. මෙතෙන්දී ඔගොල්ලෝ එන්න ඕන වම් අත පැත්තට. වම් අත පැත්තේ අග ඉඳන් බලද්දි පස්වෙනියට තියෙනවා API access tokens කියලා බටන් එකක්. ඒක ක්ලික් කරන්න. මෙතෙන්දී personal API access tokens enter කරන්න තියෙනවා. ක්ලික් කරන්න. මෙතෙන්දී පුළුවන් ඕගොල්ලන්ට API access token එකක් හදාගන්න. දරුවගේ නම දෙන්න පුළුවන් කැමති නමක් enter කරගන්න. ඉන්පසු කරන්න තියෙන දේ තමයි මෙන්න මේ read කියන බටන් එක ක්ලික් කරන්න ඕන. මේ හැම එකේම තියෙන read කියන බටන් එක ක්ලික් කරන්න ඕන.
ක්ලික් කරලා submit කියන create කියන බටන් එක ලබා දෙන්න. හරි. ඊට පස්සේ අපේ දෙමව්පියන්ට පුළුවන් මෙන්න මේ ID එක මෙන්න මේක කොපි කරන් එන්න ඕන අපි එතෙන්. මේක කොපි කරගන්න එන්න LMS එකට ඇවිල්ලා මෙන්න මෙතනින් ඒක පේස්ට් කරන්න ලියා ගන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. මේක ගොඩක් වැදගත් දරුවාගේ account එක සම්බන්ධයෙන්. ඉතින් ඊට පස්සේ මෙතෙන්දී දරුවාගේ පාසල අපිට එන්ටර් කරගන්න තියෙනවා. ඊළඟට දරුවා දැනටමත් කයිසචෙස් ඇකඩමියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන බ්‍රාන්ච් එක එහෙමත් නැත්නම් ශාඛාව මොකක්ද කියලා අපෙන් අහනවා. ඉතින් අපිට පුළුවන් අපිට අදාළ ශාඛාව ෆිසිකල් බ්‍රාන්ච් එකක් නම් ඒක සිලෙක්ට් කරගන්න පුළුවන් ගම්පහ මිනුවන්ගොඩ වෙන්නප්පුව ඔන්ලයින් බ්‍රාන්ච් එකක් සමග නම් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔන්ලයින් බ්‍රාන්චස්ුත් හැම එකම වගේ මෙතන ලිස්ට් කරලා තියෙනවා. ඉතින් ඔයා දැනටමත් physical and online නැත්නම් online multiple groups physical multiple groups join වෙලා ඉන්නවා නම් ඔයගලන්ට කැමති ගාණක් මෙතන branches add කරන්න පුළුවන්. ඉතින් අපි දැනට ඉන්න imagine කරමු මේ දරුවා ගම්පහ සහ online class C alpha එකට තමයි join වෙන්නේ කියලා. ඉතින් මම මේ branches දෙක add කරගත්තා. දැන් මට තියෙන්නේ add child කියන බටන් එක ඔබන්න. හරි. එහෙමනම් මගේ දරුවව මම සාර්ථකව ඇඩ් කරගත්තා. ඉතින් ඔබට දරුවෝ දෙන්නෙක්ට accounts හදන්න ඕන නම් ඔබට පුළුවන් ආයෙත් add child click කරලා තවත් ඔබගේ දරුවෙක්ව මෙතෙන්ට ඇඩ් කරගන්න. ඉතින් ඒ කරද්දී එයාට separate නමක් දීලා separate username එකක් දීලා separate password එකක් ලබා දෙන්න පුළුවන්. මම හිතනවා දැනටමත් ඔයගොල්ලෝ username එකයි password එකයි වෙනම ලියා ගන්න ඇති කියලා. මොකද අපිට ඊළඟට ඒක වැදගත් වෙනවා. හරි. එහෙමනම් දැන් අපි යන්නේ මෙන්න මේක approve කරගන්න. දැනට account එක approve වෙලා නැහැ. ඔබලට පුළුවන් කයිසර් චෙස් ඇකඩමි official number එකට call කරන්න. එහෙමත් නැත්නම් ඔයාලගේ coach එක contact කරගන්න. coachට පුළුවන් ඒ දරුවව ඒ අදාළ branch එකට approve කරන්න. අපි approval එක ගනිමු. හරි මම කෝච් කන්ටැක්ට් කරගෙන මම කෝච් කෙන් අප්‍රූවල් ගත්තා. කෝච් මාව දැන් අප්‍රූව් කරලා තියෙන්නේ. මම රිෆ්‍රෙෂ් කරාට පස්සේ මට දැක් ගන්න පුළුවන්. ඔව් මගේ account එක දැන් active. හරි. මගේ පුතාට දැන් ඔන්න කයිසර් චෙස් ඇකඩමිය LMS එකට access කරන්න පුළුවන්. හරි. කොහොමද access කරන්නේ? අපි log out වෙමු මේ account එකෙන්. log out වුණාට පස්සේ ඔගොල්ලෝ කෙලින්ම ආයෙත් එන්නේ kaiserchess.org main landing page එකට. එහෙමත් නැත්නම් ආපහු browser එක open කරගෙන kaiserchess.org කියලා ගැහුවට පස්සේ ඔයගලට ආපහු එන්න පුළුවන් මෙන්න මෙතෙන්ට. මෙතන තියෙනවා අම්මේ තාත්තේ පුතේ දුවේ LMS portal කියලා බටන් එකක්. ඔයගලන්ට clearly පේනවා ඇති. මෙන්න මේ LMS portal කියන බටන් එක click කරන්න. ඉතින් මෙතෙන්දී student login එකක් අපිට දැක ගන්න පුළුවන්. මෙන්න මේ student login එකට තමයි අපි අර කලින් assign කරපු username එක සහ password එක වැදගත් වෙන්නේ. ඉතින් මම දරුවාගේ නම enter කරගන්නවා. මතක තියාගන්න මෙතන capital simple ප්‍රශ්නයක් තියෙනවා. ඔයා capital දැම්ම නම් username එකට capital විදියටම enter කරන්න ඕන. මම simple ඔක්කොම type කරගත්තා. ඒක අන්න මම simple විදියට type කරගන්නවා. මම password එකත් enter කරගන්නවා. එන්ටර් කරලා මම login to dashboard කියන බටන් එක ක්ලික් කරනවා. හරි. මම දැන් සාර්ථක විදියට මගේ account එකට log වුණා. ඉතින් මේ තියෙන දරුවන්ගේ account එක දරුවන්ට වැඩ කරන් යන්න පුළුවන්. දරුවන්ට branch එකෙන් assign කරපු homeworks දරුවා complete කරාට පස්සේ automatically මේ කොටු කොළ පාට වෙලා දරුවන්ගේ වැඩ සහවුරුයි කියලා තහවුරු කරනවා. හරි. ඉතින් ඊට අමතරව දරුවන්ට ක්ලාස් රෙකෝඩින්ග්ස් බලන්න අවශ්‍ය නම් ක්ලාස් රෙකෝඩින්ග්ස් මෙන්න මේ ක්ලාස් වීඩියෝස් කියන ටැබ් එක හරහා බලා ගන්න පුළුවන්.
ඉතින් ඊට අමතරව දරුවන්ට ගේම්ස් ටිකක් අපි ඇතුලේ හදලා තියෙනවා. ලීඩර් බෝඩ්ස් රෑන්කින්ග්ස් ටිකක් ඇතුලේ හදලා තියෙනවා දරුවන්ට වැඩ කරගන්න. ඒක තමයි ස්ට්‍රීට් චැම්ප් සහ චැම්පියන්ස් ලීග්. ඉතින් ස්ට්‍රීට් චැම්ප් එකේදී සිද්ධ වෙන දේ තමයි දරුවෝ ලයි චෙස් එකේ පසල් ස්ට්‍රීක් එකක් කරලා. උදාහරණයක් වශයෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ලයි චෙස් එකට ගියාට පස්සේ ලයිචස් එකෙන් මෙන්න මෙතන පසල් ස්ට්‍රීක් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒ පසල් ස්ට්‍රීක් කරලා මෙතන හයි ස්කෝර් එක 15ට වැඩි පසල් ස්ට්‍රීක් එකක් කරගත්තට පස්සේ මෙතන හයි ස්කෝර් එකක් තමයි කවුන්ට් වෙන්නේ. ඒ හයි ස්කෝර් එක 15ට වැඩි පසල් ස්ට්‍රීක් එකක් කරලා ඇවිත් ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ට මෙන්න මේ update my points කියන බටන් එක ඔබන්න. මේ update my points කියන බටන් එක එබුවට පස්සේ ඒගොල්ලෝ ඒ දවසේ කරපු high score එක ඒගොල්ලන්ට ඇඩ් වෙනවා. ඉතින් ඒ විදිහට දවස ගානේ high scores ඒගොල්ලන්ගේ ඇඩ් වෙවි ගිහිලා ඒගොල්ලන්ට ලීඩර් බෝඩ් එකක් හැදෙනවා. ඉතින් ඊට අමතරව තවත් ගේම් එකක් තියෙනවා මේක ඇතුලේ. ඒ තමයි Champions League කියන එක. මේ ඔක්කොම දරුවන්ගේ චෙස් ප්‍රැක්ටිසින් වැඩි කරන්න ඉම්ප්‍රූව් කරන්න සහ ඒවා නෙක්ස්ට් ලෙවල් එකට ගෙනියන්න කයිසර් චෙස් ඇකඩමිය විසින් පාවිච්චි කරන ටූල්ස්. ඉතින් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තිබ්බනම් කයිසර් චෙස් ඇකඩමියත් එක්ක සම්බන්ධ වෙද්දී දරුවට විශේෂයෙන් මොනවද ලැබෙන්නේ කියලා මේ තියෙන්නේ දරුවන්ට වෙන කොහෙන්වත් ගන්න බැරි එක්ස්පීරියන්ස් එකක් සහ ඒගොල්ලන්ගේ චෙස් ජීවිතේ ජයග්‍රහණ ඉලක්ක වලට යන්න ඒගොල්ලන්ට අපි හදලා දෙන උපකරණ එහෙමත් නැත්නම් ටූල්ස්. හරි. ඉතින් මෙතෙන්දී ඒගොල්ලන්ට ආපහු ලීඩර් බෝඩ් එකක් හම්බෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ රැපිඩ් ගේම්ස් ප්ලේ කරන්න තියෙන ඌමනාව ඉම්ප්‍රූව් කරන්න අපි ඒගොල්ලෝ රැපිඩ් ගේම්ස් ප්ලේ කරාට පස්සේ ඒගොල්ලන්ට ට්‍රොෆීස් ඇඩ් කරනවා. ඉතින් පුළුවන් ඒගොල්ලන් ලයි චෙස් එකේ මෙන්න මෙතනින් රැපිඩ් ගේම්ස් ප්ලේ කරන්න. රැපිඩ් ගේම්ස් විදියට අර්ථකථනය වෙන්නේ 10+0, 10+5, 15+10. මෙන්න මේ රැපිඩ් ගේම්ස් එහෙම නැත්නම් ක්ලාසිකල් ගේම්ස් ඒගොල්ලන් ප්ලේ කරලා ඒගොල්ලන්ට පුළුවන් ඇවිල්ලා මෙන්න මේ අප්ඩේට් කියන බටන් එක ඔබන්න. මේ අප්ඩේට් කියන බටන් එක ඉබුවට පස්සේ ඔයාගේ රේටිං ප්‍රමාණයට අදාළව ට්‍රොෆීස් ගානක් ඔයාට ඇඩ් වෙනවා. ඉතින් මේ ට්‍රොෆීස් එකතු කර කර දරුවෝ ඇවිල්ලා මේ පේනවනේ. පළවෙනි තැන අරන් තියෙන දරුවාට 16000 ගානක් ට්‍රොෆීස් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ නිකන් ඉමේජින් කරගන්න කීයක් විතර මෙයා ගේම්ස් ඇදලා ඇතිද කියලා. ඉතින් මේ දරුවෝ ඔක්කොම රේටඩ්. ඉතින් ඒ දරුවන්ට සූපතන ගමන් අපි යමු ආපහු LMS එකට. ඉතින් මේ ටික තමයි දරුවාට LMS එකක් account එකක් සාදා ගැනීම පිළිබඳ පියවර ටික. ඉතින් මෙතනින් පස්සේ දරුවාගේ අතේ තියෙන්නේ දරුවාට homeworks හදලා දීලා තියෙනවා අපි homeworks assign කරලා තියෙනවා. ඒ homeworks ටික දරුවාට ලයිචෙස් එකේ complete කරලා දරුවාට පුළුවන් ඒ ටික ඒ විදිහට කරගෙන යන්න. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අම්මලා තාත්තලාට එහෙම නැත්නම් දරුවන්ට පුළුවන් අපේ official number එක contact කරගන්න. එතෙන්දී අපේ කළමනාකාරතුමිය ඕගොල්ලොත් හා සම්බන්ධ වෙලා ඕගොල්ලන්ට උදව් කරાવી. එහෙමත් නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන් කෝච්චු කන්ටැක්ට් කරගන්න. කෝච්චුත් සැදී පැහැදී බලන් ඉන්නවා ඕගොල්ලන්ට උදව් කරන්න. ඉතින් අපි අලුත් ටියුටෝරියල් එකකින් ආයෙත් හම්බෙමු. එතකන් සුබ දවසක්.